ඇන්සයිටි සම්බන්ධයෙන් මේකේ මේ පොත කියවපු කෙනෙක්. ඇත්තටම මේකේ මම විස්තර කරන්නම් තියෙන රිසෝසස් අනුව මම බලන්නම් කොහොමද විස්තර කරන්න පුළුවන් කියලා. ඇත්තටම මෙහිදී ඇන්සයිටි ඇත්තටම ඇන්සයිටි හැදෙන්නේ මේකයි. මේ අපි අපේ මනස අපි ඉස්සල්ලා කිව්වා මේ උපවිඥානයේ මේ අපි මුල් පිටුවේ අපි කිව්වා මේ විදිහටයි මනසේ ක්‍රියාකාරීත්වය වෙන්නේ කියලා. මේ මනසේ මේ ක්‍රියාකාරීත්වය වෙනකොට අපිට මේ නොදැනුවත්කම හින්දා අපේ ඉග්නෝරන්ස් එකම හින්දා නොදැනුවත්කම හින්දා අපිට සැකයක් උපදිනවා. මේ සැකය උපදින වෙනවත් එක්කම එතන බයක් ඉපදෙනවා. ඒක සියුම් ආකාරයකට යෙදෙන්නේ. හැම තැනම ඩවුට් එකක් තියෙන තැන. මොකද ලයිෆ් එක කියන්නේ අපි ඉස්සරහට යන දෙයක් නේ. ඒක යනකොට මෙතන ඩවුට් එකක් තියෙන හැම තැනම ඊළඟ ස්ටෙප් එක තමයි බය. ඒ බය හැදුනාම තමයි සංකාව හැදෙන්නේ. ඉතින් බය ජෙනරේට් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සංකාව හැදෙනවා. සංකාව ඇති වෙන එක්කෙනෙක්ට සර්ප්‍රයිස්. ඒ කියන්නේ මේ යටපත් කරනවා නේ. යටපත් කරනවා. ඒක යටපත් කිරීම තුළින් මානසික අවපීඩනයක් වෙනවා. මේ ડિප්‍රෙෂන් කියලා මෙන්න මෙතන මේ රෝග කරන්නේ ඍණාත්මක සිතුවිලි අපේ මනසේ වැඩි ප්‍රමාණයක් නෙගටිව් thoughts තියෙනකොට එහෙම ඍණාත්මක සිතුවිලි අපේ තියෙනවා. අපි මුල් පාඩමේදී අපි කිව්වා සාමාන්‍යයෙන් 60000ක් 70000ක් අතර සිතුවිලි දවසකට අපි හිතනවා කියලා. ඒකෙන් 80ක් 90ක් හැම එකක්ම ඍණාත්මක විදියට වෙනකොට ඇත්තටම එතනින් යන්නේ රෝගී කරනවා, ඩිසීස් කියන්නේ. ඒතර ඒකෙම අනිත් පැත්ත තමයි දැනුවත්කම. ඇත්තටම දැනුවත් කිරීම තුළින් අපිට තේරුම් ගැනීමක් වෙනවා, අන්ඩර්ස්ටෑන්ඩින්. තේරුම් ගත්තාම තමයි විශ්වාසය ඇති වෙන්නේ. විශ්වාසය ඇති වුණාම එතනින් වෙල් බීන් යහපත් පැවැත්මක් ඇති වෙනවා. යහපත් පැවැත්මක් තියෙන එකෙකුට ප්‍රකාශ කිරීමේ අදහසක් එනවා, එක්ස්ප්‍රෙස් වෙනවා. එක්ස්ප්‍රෙස් වෙනකොට ඒක කඩිනම් වෙනවා, ඇක්සලරේෂන් එක. ඒතොර ඇක්සලරේෂන් එකෙන් අපි අපි හරි පහසු කරනවා. ඉතින් පහසු කරනවා කියන්නේ ඇත්තටම මෙතනින් එන්නේ නිර්මාණාත්මක හැඟීම් වෙන්නේ. නිර්මාණශීලී දේවල් හැඩගස්සන්න නම් අපි ඇත්තටම ධනාත්මකව සිතන්න ඕන. ඇත්තටම ධනාත්මක සිතනවා කියන්නේ විශ්ව සත්‍යයට අනුකූලව හිතනවා නම් ධනාත්මකව සිතනවා කියන එකයි මේ එක්තනින් සරල අදහස. ඉතින් එතනින් ඇත්තටම අපිට ක්‍රියේටිව් මයින්ඩ් එකක් එන්නේ මෙතන මේ නිර්මාණශීලී මනසක් එන්නේ ධනාත්මක සිතුවාම. ධනාත්මක සිතුවිල්ලක් කියන්නේ විශ්වයට හා සම්බන්ධව විශ්වයේ රිදම් එකට ඒකට පැරලල් අපි හිතන එක තමයි. විශ්ව ශක්තියට එගේන්ස්ව එහෙමත් නැත්නම් විශ්ව ශක්තියට විරුද්ධව මේ හිතන සිතුවිල්ල තමයි ඍණාත්මක සිතුවිල්ලක් කියලා මෙතන අතර කරන්නේ. ඉතින් එතනදී ඇත්තටම අපි කියලා තියෙන එකම මනසේ බාහිර බලපෑම් අපි මෙතනට යමු. එකම මනසේ බාහිර බලපෑම් තුළින් අප මනසට පැමිණෙන සිතුවිලි ධනාත්මක හෝ ඍණාත්මක වශයෙන් අප ලබා ගැනීමට තීරණය කිරීම අප සතුයි. අපිට තමයි තීරණය කරන්නේ මේ මනසට එන ඒවා ධනාත්මකව ගන්නවද ඍණාත්මක ගන්නවද කියලා. අපි ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකෙන් අපි මෙතන සඳහන් කරා. අපි මෙතන තීරණය කරන්න ඕන අපේ මේ එන මේ sensory factor එකෙන් see, hear, smell, taste and touch කියන මේ sensory factor එකෙන් එන එක අපි මේක ධනාත්මකවද ඍණාත්මකව ගන්නවා කියන එක විඥාන මනසෙන් අපි මොකද මේකට පුළුවන් විඥාන මනසට පුළුවන් මේ එන සිතුවිල්ලක් අපිට ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්, විඥාන මනසට කාවද්ද ගන්නත් පුළුවන්. ඉතින් ඒකෙන්ද අපේ අතේ තමයි ඒක තියෙන්නේ. ඒකෙන්දම තමයි මේකේ අපි ලියලාම තියෙන්නේ. එකම මනසේ බාහිර බලපෑම් තුළින් අප මනසට පැමිණෙන සිතුවිලි ධනාත්මක හෝ ඍණාත්මක වශයෙන් අප ලබා ගැනීමට තීරණය කිරීම අප සතු දෙයක්. ධනාත්මක සිතුවිල්ලේ ප්‍රතිපරය නිර්මාණාත්මක වෙන බැවින් ධනය ඉපයීම වෙනුවෙන් අප තෝරාගත යුත්තේ ධනාත්මක සිතීමෙන් හා අරමුණ මත විශ්වාසය දැක්වීමෙන් තුලින් පමණි. ඉතින් එතනදී තමයි අපිට විශ්වාසය මේ ෆේත් කියන එක අත්‍යවශ්‍ය වෙන්නේ. ඒක අපි තුලින් ගොඩනගා ගන්න මානසික හැඟීමක්. එතකොට සැකය තුලින් බය උපදවන බව
දැනුම තුළින් විශ්වාසය උපදවන බවත් ඉහත සඳහන් වන අතර ඒවා සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ වුවද බය සහ විශ්වාසය අතර සමානකම් වේ. එනම් මේ දෙපළම ඇසට නොපෙනෙන ඇලිය නොහැකි ගඳ සුවඳ නොලද හෝ රස නොපෝදන ගුණයෙන් යුක්ත වීමයි. Both fear and faith that you cannot see, hear, smell, taste and touch. ඉතින් අපි මෙතන ධනාත්මව ගන්නවා නම් අපිට ක්‍රියේටිව්නස් එකක් අපිට එනවා නම් ඍණාත්මකව ගත්තා නම් මේ විසිරුවා හැරීමක් වෙනවා නම් නිර්මාණාත්මක නොවෙනවා නම් ඇයි අපි ඒ මොහොතේම මේ අපේ මනසට මේ ධනාත්මක සිතුවිල්ලක් ගන්නෙ නැත්තේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තරය තියෙන්නේ අපි අතරමයි. ඒක උදාහරණයක් විදිහට මේක මේ නිකම් ප්‍රායෝගිකව අපි බැලුවොත් දැන් එක සමහර ෆිල්ම් රෝල් තියෙන ඔය මැජෙස්ටික් සිටි වලම ඔය සමහර ඔය ඕස්ට්‍රේලියාව වල එහෙම තියෙනවා ෆිල්ම් හෝල් 5ක් විතර තියෙනවා යන්න. ඒතර ෆිල්ම් 5කකට යන්න පුළුවන් එක පුද්ගලයෙකුට ඒ අවයකේ. එතකොට කෙනෙක් තෝරනවා හොරර් ෆිල්ම් එකක් බලන්න. තවත් එක්කෙනෙක් තෝරනවා රොමෑන්ස් ෆිල්ම් එකක් බලන්න. තවත් එක්කෙනෙක් තෝරනවා කොමඩි ෆිල්ම් එකක් බලන්න. ඒතර ඉන්ටර්වල් එක ඒක මොහොතේම හම්බ වුණාම ඒ ඔක්කොම එක්කව වෙනවා ඔය මොනවා හරි අයිස් ක්‍රීම් එකක් ගන්න හරි මොනවා හරි දෙයක් කන්න බොන්න එක්කව වෙනකොට අර හොරර් ෆිල්ම් එක බලපු එක්කෙනා සුඩ කරගෙන බොහොම බයෙන් සැකයෙන් කතා කරනවා. අර අනිත් එක්කෙනා කොමඩි ෆිල්ම් එකක් බැලුව එක්කෙනා hina වෙවි මොකක් හරි වචනයක් කිව්වම එයා hina යන දෙයක් බලනවා. ඉතින් අර රොමෑන්ස් ෆිල්ම් එක බලපු එක්කෙනා වෙනම මේ ස්ටේට් ඔෆ් මයින්ඩ් එකක එයා ඉන්නේ. එතකොට දැන් අපි ඒ වෙලාවේ තීරණය කරා මොකද්ද බලන්න කියලා. ඒතර හොරර් ෆිල්ම් එකයි කොමඩි ෆිල්ම් එකයි බලපු දෙන්නාගේ අතර